Hi guys, Sinner YouTube channel එකට ඔයගොල්ලෝ හැම කෙනෙකුම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් අදත් අපි සුපිරි movie experience එකක් අරගන්න. අද Sinner YouTube channel එකෙන් අරගෙන යන movie එක ගැන කියනවා නම් මේක සුපිරිම story එකක් තියෙන හරිම අමුතු movie එකක්. ඒක හින්දාම වැඩි වෙලාවක් අරගෙන නැතුව අපි කෙලින්ම යමු movie එකට. movie එකේ title එක ගැන කියනවා නම් movie එකේ title එක තමයි Lady on the Bus. ඉතින් මේක Brazilian movie එකක්. එහෙනම් ඉතින් අපි වැඩි වෙලාවක් අරගන්න ඕනේ නැහැ. යමු කෙලින්ම movie එකට. මේ ඉන්නේ සොලොන්ජ් එයාගේ වෙඩින් එකට සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි මේ ඉන්නේ සොලොන්ජ් විවාහ වෙන්න ඉන්න කාර්ලිනෝස්. මෙයාලා පොඩි කාලේ ඉඳන්ම හොඳ යාළුවෝ. ඉතින් මේ හින්දාම මේක යෝජිත විවාහයක් විදිහට තමයි මේ වෙලාවේදී මේ දෙන්නගේ මේ මැරේජ් එක සිද්ධ වෙන්න යන්නේ. එතකොට මේ ඉන්නේ කාර්ලිනෝස්ගේ තාත්තා ඇලෙක්සැන්ඩර්. මේ විදි කාර්ලිනෝස්ගේ අම්මා ජීවිතුන් අතර නැහැ. ඒක නිසා ඇලෙක්සැන්ඩර් කාර්ලිනෝස්ට කියනවා සොලොන්ජියෝ ඉක්මනින්ම කාර්ලිනෝස්ගේ අම්මා වගේ හරිම හොඳ කාන්තාවක්. ඒ වගේම හරිම හොඳ බිරිඳක් වෙයි කියලා කාර්ලිනෝස්ට. ඉතින් එදා හවස මේගොල්ලන්ගේ වෙඩින් එක තියෙනවා. මේ උත්සවයෙන් පස්සේ කාර්ලිනෝස් සොලොන්ජත් එක්කගෙන යනවා. එයාලා එදා රෑ නවතින හෝටල් එකට. මේ යන අතරතුර කාර්ලිනෝස් සොලොන්ජ්ට කිස් එකක් දෙන්න හදනවා. හැබැයි ඉතින් සොලොන්ජ් මේකට එච්චරම කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මේගොල්ලෝ නවතින හෝටල් එකට ගියාට පස්සේ කාර්ලිනෝස් හිතනවා සොලොන්ජ් එක්ක එයාගොල්ලන්ගේ මංගල රාත්‍රිය පටන් ගන්න. හැබැයි ඉතින් මේ වෙලාවේදී සොලොන්ජ් කැමති වෙන්නේ නැහැ කාර්ලිනෝස් එක්කලා ලිංගිකව හැසිරෙන්න. දැන් ඉතින් කාර්ලිනෝස්ට මේක හරිම ප්‍රශ්නයක්. එයාගේ බිරිඳ වෙලත් මෙච්චර කාලයක් ඒ දෙන්න ආදරය කරලත් ඇයි මේ විදිහට කායිකව හැසිරෙන්න සොලොන්ජ් කැමති නැත්තේ කියලා. මේ හින්දා කාර්ලිනෝස් ආයෙම උත්සාහ කරනවා සොලොන්ජ් පොළඹව ගන්න. ඒත් සොලොන්ජ් කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ සොලොන්ජ් කාර්ලිනෝස්ගෙන් ඉල්ලීමක් කරනවා. සොලොන්ජ් කරන ඉල්ලීම තමයි මේ දවසේ රෑ සොලොන්ජ් එක්ක කායිකව හැසිරෙන්න එපා කියන එක. දැන් ඉතින් කාර්ලිනෝස් මේ වෙලාවේදී ටිකක් දුකින් මේ වෙලාවේදී කාර්ලිනෝස් සොලොන්ජ්ගෙන් අහනවා අවුරුදු ගානක් එකට ආශ්‍රය කරලත් ඇයි සොලොන්ජ් මේ වගේ හැසිරෙන්නේ කියලා. දැන් ඉතින් කාර්ලිනෝස් සොලොන්ජ්ගෙන් මේ විදිහට ප්‍රශ්න කර කර ඉන්න අතරේ සොලොන්ජ් ඇවිල්ලා කිසිම සද්දයක් නැතුව ඇඳෙන් නිදා ගන්නවා. දැන් මේකට කාර්ලිනෝස් ටිකක් තරහ යනවා. කාර්ලිනෝස් බලෙන්ම එයාගේ ආශාවන් ඉෂ්ට කරගන්නවා. ඉතින් ඇත්තටම මේ දවසේ රෑ මද සමය ගත කරනවා වෙනුවට වෙන්නේ ස්ත්‍රී දූෂණය. පහුදා උදේ කාර්ලිනෝස් සොලොන්ජ්ගෙන් අහනවා කලින් දවසේ රෑ කාර්ලිනෝස් හැසිරුණු විදිය හින්දා සොලොන්ජ් මේ විදි කාර්ලිනෝස් එක තරහයිද කියලා. මේ වෙලාවේදී සොලොන්ජ් කියන්නේ කාර්ලිනෝස්ගේ ඒ වගේ හැසිරීමක් හින්දා සොලොන්ජ් මේ දින සම්බන්ධය නැති කරගන්න කැමති නැහැ කියලා. දැන් ඉතින් මේක හරිම ප්‍රශ්නයක්. මෙච්චර සොලොන්ජ් කාර්ලිනෝස්ට ආදරේ නම් ඇයි සොලොන්ජ් කාර්ලිනෝස්ට මංගල රාත්‍රිය ගත කරන්න නොදුන්නේ කියන එක. මේ විදිහට ටික දවසක් ගත වුණාට පස්සේ කාර්ලිනෝස් යනවා එයාගේ තාත්තව හම්බෙන්න. කාර්ලිනෝස් ඇලෙක්සැන්ඩර්ට කියනවා සොලොන්ජ්ගේ මේ අමුතු හැසිරීම ගැන. ඒත් ඉතින් ඇලෙක්සැන්ඩර් කැමති වෙන්නේ නැහැ කාර්ලිනෝස් මේ කියන දේ පිළිගන්න. මොකද ඇලෙක්සැන්ඩර් සොලොන්ජ් දන්නේ එයා පොඩි කාලේ ඉඳලමයි. මේ හින්දා ඇලෙක්සැන්ඩර් කියනවා මේක ටික දවසක් ඇද්දි හරියයි සොලොන්ජ් ඉක්මනින්ම හොඳ භාර්යාවක් ඒ වගේම හොඳ මවක් වෙයි කියලා හරිම ඉක්මනින්. කොහොම වුණත් කාර්ලිනෝස් කැමති වෙන්නේ නැහැ තාත්තා මේ දෙන උත්තරේට. මේ අතරේ මෙතනට එනවා ඩෝනා මැටිල්ඩ කියලා තරමක් වයසක කාන්තාවක්. දැන් ඉතින් මේ කාන්තාව ආපු නිසා කාර්ලිනෝස් මෙතනින් පිටත් වෙලා යන්න යනවා. මේ වෙලාවේදී මැටිල්ඩ ඇවිල්ලා තින්නේ එයා අපාර්ට්මන්ට් එකක් ගන්න යන එකකට ඇලෙක්සැන්ඩර්ගෙන් සයින් එකක් කරගන්න. දැන් මෙතෙන්දි තේරෙනවා මේගොල්ලන්ගෙත් මොකක් හරි රහසක් තියෙනවායි කියලා. මේ වෙලාවේදී ඇලෙක්සැන්ඩර් කියනවා එයාට මේ අපාර්ට්මන්ට් එක ගන්න එකට සයින් කරන්න මේ වෙලාවේදී බෑයි කියලා. මේකට මැටිල්ඩ ටිකක් තරහ යනවා. මැටිල්ඩ කියනවා ඇලෙක්සැන්ඩර්ගේ බිරිඳ මේ යන්න කලින් ඇලෙක්සැන්ඩර්ගේ රහස් ගොඩක් මැටිල්ඩට කිව්වයි කියලා. ඉතින් මැටිල්ඩ උත්සාහ කරන්නේ ඇලෙක්සැන්ඩර්ව බ්ලැක්මේල් කරලා එයාට අවශ්‍ය කරන වැඩේ කරගන්න. ඒත් ඉතින් ඇලෙක්සැන්ඩර් මේකට කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේදී මැටිල්ඩ ඇලෙක්සැන්ඩර්ට කියනවා මැටිල්ඩ මේක ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා. දැන් ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්නවා එදා හවස් වෙනකම්ම කාර්ලිනෝස් පාරක් ගානේ ඇවිද ඉන්නවා. අන්තිමේ කාර්ලිනෝස් යනවා ගෙදරට. දැන් කාර්ලිනෝස් මේ වෙලාවේ ගෙදරට යද්දී සොලොන්ජ් හරිම ආදරෙන් කාර්ලිනෝස්ව පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි කාර්ලිනෝස්ට කිස් එකකුත් දෙනවා. මේ වෙලාවේදී සොලොන්ජ් ටිකක් ඕපන් කතා කරනවා. සොලොන්ජ් කාර්ලිනෝස්ට කියනවා සොලොන්ජ් හරිම ආදරෙයි කියලා කාර්ලිනෝස්ට. ඒත් සොලොන්ජ් කියන්නේ මෙයාලා පොඩි කාලේ ඉඳලම යාළුවෝ විදිහට හිටපු හින්දා ඇත්තටම මේ වෙද්දි සොලොන්ජ්ට කාර්ලිනෝස්ව දැනෙන්නේ හරියට යාළුවෙක් වගේ කියලා. ඉතින් සොලොන්ජ් කියන විදිහට එයාට එකපාරටම කාර්ලිනෝස් එක්ක ලින්ක් සම්බන්ධයක් පටන් ගන්න තරම් තාම එයාට හැඟීමක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ සොලොන්ජ් කියනවා එයා ඉක්මනින්ම මේ දේ හදා ගන්නම් කියලා. දැන් ඉතින් මේ වෙලාවේදී කාර්ලිනෝස්ට හිතෙනවා තාත්තා කියපු දේ ඇත්ත තමයි සොලොන්ජ් ඉක්මනින්ම හොඳ බිරිඳක් වෙයි කියලා කාර්ලිනෝස්ට. දැන් ඉතින් මේ වෙලාවේදී කාර්ලිනෝස් සොලොන්ජ් එක්ක හරිම රාගිකව හැසිරෙනවා. කාර්ලිනෝස් සොලොන්ජ්වත් එක්කගෙන බෙඩ්රූම් එකට යනවා. දැන් මෙතනදී කාර්ලිනෝස්ගේ හැඟීම් හොඳටම ඈවුණාට පස්සේ සොලොන්ජ් කියනවා එයාට ආයෙ බයක් දැනෙනවා. ඒක නිසා මේ විදිහට හැසිරෙන එක නවත්තමු කියලා. දැන් ඉතින් මේ කතාවට කාර්ලිනෝස්ට හොඳටම ආයෙසරයක් තරහ යනවා. මේ හින්දා සොලොන්ජ් වැඳලා සමාව ගන්නවා කාර්ලිනෝස්ගෙන්. මේ විදිහට දවස් ගාණක් ගත වෙනවා. දවසක් සොලොන්ජ් යනවා මැටිල්ඩව හම්බ වෙන්න. මේ වෙලාවේදී මැටිල්ඩ සොලොන්ජ්ට කියනවා කාර්ලිනෝස්ගේ අම්මත් එක්ක මැටිල්ඩට තිබ්බ යාළුකම දැන් කාර්ලිනෝස්ගේ අම්මා නැති හින්දා සොලොන්ජ් එක පවත්වාගෙන යන්න මැටිල්ඩ හිතාගෙන ඉන්නවායි කියලා. දැන් ඉතින් සොලොන්ජ්ටත් එයාගේ හැඟීම් බෙදා ගන්න කවුරු නැති හින්දා සොලොන්ජ් එයාගේ තියෙන හැඟීම් මැටිල්ඩත් එක්ක බෙදා ගන්න හදනවා. සොලොන්ජ් මැටිල්ඩට කියනවා කාර්ලිනෝස්ව තාමත් සොලොන්ජ්
කාර්ලෝස්ට දැනෙන්නේ හොඳ යාළුවෙක් විදිහට විතරයි කියලා. ඉතින් කාර්ලෝස් ගැන සොලොන්ජ්ට කිසිම රාගික හැඟීමක් නැහැ කියලා සොලොන්ජ් මැටිල්ඩත් එක්ක කියනවා. මේ වෙලාවේදී මැටිල්ඩා දෙන්නේ හරිම අමුතු උපදේශයක්. මැටිල්ඩා කියනවා සමහරක් වෙලාවට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට වෙන කවුරු හරි පිරිමෙක හොයාගෙන ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න එක තමයි සොලොන්ජ්ට කරන්න තියෙන්නේ කියලා. දැන් මැටිල්ඩා මේ වගේ දෙයක් කිව්වට පස්සේ සොලොන්ජ් මෙතනින් නැගිටලා යන්න පිටත් වෙනවා. මේ වෙලාවේදී මැටිල්ඩා සොලොන්ජ්ට කියනවා පුළුවන් නම් ඇලෙක්සැන්ඩර්ට ලියුමක් දෙන්න තියෙනවා යන ගමන් ඒකත් දීගෙන යන්න කියලා. දැන් සොලොන්ජ් මේ ලියුමත් අරගෙන ඇලෙක්සැන්ඩර්ගේ ගෙදරට යනවා. සොලොන්ජ් ඇලෙක්සැන්ඩර්ට මේ ලියුම දීලා ගෙදරින් පිටත් වුණාට පස්සේ ඇලෙක්සැන්ඩර් මැටිල්ඩාගේ ලියුම කියවන්න පටන් ගන්නවා. මේ ලියුම මැටිල්ඩා කියලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර්ගේ බිරිඳ මේ යන්න කලින් මැටිල්ඩාට දවසක් කිව්වයි කියලා ඇලෙක්සැන්ඩර්ගේ බිරිඳට වෙනත් පිරිමි කීප දෙනෙක් එක්කම සම්බන්ධකම් තිබුණයි කියලා. දැන් ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ඇලෙක්සැන්ඩර් ගොඩක් දුක් වෙනවා. එයා මෙච්චර දවසක් බිරිඳ ගැන හිතන් හිටියේ හරිම වැරදි විදියකට නේද කියලා. ඇලෙක්සැන්ඩර් හිතා ගන්න බෑ ඊළඟට එයා මොකද්ද කරන්න ඕනේ කියලා. මේ අතරේ කාර්ලෝස්ට එයාගේ යාළුවෙක් සාදයකට ආරාධනා කරනවා. මේත් එක්කම පෙන්නනවා සොලොන්ජ් කාර් එකෙන් ගමනක් යනවා. සොලොන්ජ් මේ කාර් එක පාක් එකක නවත්තනවා. ඊට පස්සේ සොලොන්ජ් කාර් එක ඇතුළේදී එයා ඇඳගෙන ඉන්න යට ඇඳුම් මේ කාර් එක ඇතුළේදී ගලවනවා. ඊට පස්සේ ලිප්ස්ටික් එකම ගාගෙන හරිම රාගික පෙනුමක් හදාගෙන වාහනෙන් බැහැලා එළියට යනවා. දැන් ඉතින් හිතා ගන්න බෑ සොලොන්ජ් මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු සොලොන්ජ් මේ විදිහට මේ මොකද්ද කරන්නේ කියලා. මේ අතරේ කාර්ලෝස් අසුසෝ කියන එයාගේ යාළුවත් එක්ක කෝෆි ෂොප් එකට ගිහිල්ලා කෝෆි එකක් බොනවා. දැන් මේ කෝෆි එක බොන අතරේ කාර්ලෝස් මේ යාළුවව ගොඩක් විශ්වාස කරන හින්දා මේ යාළුවට කියනවා කාර්ලෝස්ට මේ විදිහට තියෙන ලොකුම ප්‍රශ්න ගැන. කාර්ලෝස් කියන්නේ එයා විවාහ වෙලා මෙච්චර දවසක් ගියත් තාමත් කාර්ලෝස් සොලොන්ජ් එක්ක හරියට ලිංගිකව හැසිරලා නැහැ කියලා. මේ වෙලාවේදී යාළුවා කියන්නේ එහෙනම් හොඳම දේ තමයි සොලොන්ජ් මනෝවෛද්‍යවරයෙකුට පෙනෙන එක කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා එදා කරුළු වැටෙද්දී සොලොන්ජ් ආයෙම ඇවිල්ලා එයා නවත්තලා තිබ්බ කාර් එකට නැගලා මෙතනින් පිටත් වෙනවා කියලා. පහුදා කාර්ලෝස්ගේ යාළුවා කියපු විදිහට සොලොන්ජ් යවනවා මනෝවෛද්‍යවරයෙක් ළඟට. දැන් මේ වෙලාවේදී සොලොන්ජ්ගේ මනෝවෛද්‍යවරයා එක එක ප්‍රශ්න අහනවා සොලොන්ජ්ගේ මානසික තත්ත්වය පරීක්ෂා කරලා බලන්න හින්දා. මනෝවෛද්‍යවරයා අහනවා සොලොන්ජ්ගෙන් සොලොන්ජ් කාර්ලෝස්ට කොච්චර ආදරේද කියලා. මේ වෙලාවේදී සොලොන්ජ්ගේ උත්තරය වෙන්නේ හැම රාත්‍රියකම සොලොන්ජ් හිණෙන් දකින්නමයි කියලා කාන්තාවගෙන් ආදරේ හිඟා කන හිඟන්නේකුව. ටික වෙලාවකින් මනෝවෛද්‍යවරයා ආයෙම අහනවා සොලොන්ජ් කාර්ලෝස්ට කොච්චර ආදරේද කියලා. දැන් මේ වෙලාවේදී සොලොන්ජ් කියන්නේ හැම රාත්‍රියකම එයා හිණෙන් දකින්න හිඟන්නට දත් තියෙන භයානක පෙනුමක් තියෙන මිනිහෙක් කියලා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේදී සොලොන්ජ් කෑ ගහනවා එයාට පහර දෙන්න කියලා. දැන් ඉතින් සොලොන්ජ් මේ හැසිරෙන විදිහෙන් තේරෙනවා මේ දේ ඇත්තටම සොලොන්ජ්ට සිද්ධ වෙන සිදුවීමක් කියලා. ඉතින් මෙතනින් පස්සේ එදා රෑ කාර්ලෝස් එයාගේ යාළුවත් එක්ක අරයට ආරාධනා කරපු සාදයට යනවා. දැන් මෙතන සොලොන්ජ් වගේම මේ යාළුවගේ බිරිඳත් ඉන්නවා. ඉතින් මේ සාදයේදී හරිම සරාගී විදියට කාන්තාවක් ඩාන්ස් කරනවා. මේ වෙලාවේදී කාර්ලෝස්ගේ යාළුවා කියනවා මේ ඩාන්ස් කරන කෙල්ලට වශී වෙන්න එහෙම එපයි කියලා. දැන් මේ වෙලාවේදී කාර්ලෝස් කියන්නේ එයාව අයිති යාගේ බිරිඳට විතරයි කියලා. මේක ඇහුවෙන් පස්සේ කාර්ලෝස්ගේ යාළුවා කාර්ලෝස්ට විහිළු කරනවා. හැබැයි මේ වෙලාවේදී සොලොන්ජ්ත් කියන්නේ කාර්ලෝස් එයාට ගොඩක් ආදරෙයි කියලා. ඒතර මේ කතාව කිව්වත් මේ වෙලාවේදී සොලොන්ජ් කාටත් හොරෙන් කාර්ලෝස්ගේ යාළුවව රාගයට පොළඹව ගන්න ගමන් තමයි ඉන්නේ. මේ අතරේ කාර්ලෝස්ගේ නැප්කින් එක බිම් වැටෙන හින්දා කාර්ලෝස් පහළට නැමෙදි දකින්න මේ විදි සොලොන්ජ් කර ඉන්න වැඩේ. කාර්ලෝස්ට හිතා ගන්න බැරුව වෙනවා එයා මේ දැකපු දේ. ඉතින් කාර්ලෝස් දිගටම මේ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් සොලොන්ජ් කාර්ලෝස්ගෙන් අහනවා මොනවද මේ තරම් කල්පනා කරන්න කියලා. මේ වෙලාවේදී කාර්ලෝස් සොලොන්ජ්ට කියන්නේ නැහැ කාර්ලෝස් මොනවද දැක්කේ කියලා. සාදී ඉවර වෙලා කාර්ලෝස් සොලොන්ජ්ව ගෙදරට එක්කගෙන එනවා. මේ වෙලාවේදී කාර්ලෝස් සොලොන්ජ්ව ගෙදරින් බස්සලා කාර්ලෝස් සොලොන්ජ්ට කියනවා කාර්ලෝස්ට එයාගේ තාත්තව හම්බෙන්න උමනාවක් තියෙනවායි කියලා. ඉතින් මේ වෙලාවේදී සොලොන්ජ් කාර්ලෝස්ට කිස් එකක් එහෙම දීලා කියනවා ඉක්මනට තාත්තව හම්බෙලා ආපහු එන්න කියලා. ඉතින් ඊට පස්සේ කාර්ලෝස් යනවා එයාගේ තාත්තව හම්බෙන්න. මේ වෙලාවේදී කාර්ලෝස් ඇලෙක්සැන්ඩර්ට කියනවා තවදුරටත් නම් කාර්ලෝස්ට සොලොන්ජ් විශ්වාස කරන්න බෑ කියලා. දැන් ඉතින් ඇලෙක්සැන්ඩර්ට තේරෙන්නේ නැහැ කාර්ලෝස් මොනවද මේ කියන්නේ කියලා. ඉතින් ටික වෙලාවකින් කාර්ලෝස් යාගේ තාත්තට කියනවා කාර්ලෝස් දැකපු දේ. කාර්ලෝස් මේ විදිහට කිව්වත් ඇලෙක්සැන්ඩර් කැමති වෙන්නේ නැහැ කාර්ලෝස් කියපු දේ පිළිගන්න. ඉතින් කාර්ලෝස් කියන්නේ සොලොන්ජ් කාර්ලෝස් එක්ක රාගීව හැසිරෙන්නේ නැති වුණාට එයා වෙනත් මිනිස්සුත් එක්ක රාගීව හැසිරෙන්න කැමතියි කියලා. ඉතින් කාර්ලෝස් කියනවා එයා ඒක ඇහැටම දැක්කා කියලා. දැන් ඉතින් තාත්තට මේ කියපු කතාව අවසානයේ කාර්ලෝස් ඇලෙක්සැන්ඩර්ට කියනවා සොලොන්ජ් මේ කරන දේ අතරම අහුවෙච්ච දාට කාර්ලෝස් සොලොන්ජ් ඉවරයක් කරනවායි කියලා. කොහොම හරි ඉතින් පහුදා උදේ කාර්ලෝස්ගේ යාළුවා එනවා කාර්ලෝස්ගේ ගෙදරට. එයා ගෙදරට ඇවිල්ලා බෙල් එක රින් කරනවා. ඒත් කවුරුත් ගේට් එක ළඟට එන්නේ නැහැ. මේ නිසා කාර්ලෝස්ගේ යාළුවා ගේට්ටුවත් අරගෙන ගෙට ඇතුල් වෙනවා.
මේ වෙලාවේදී සොලොන්ජ් හරිම රාගිකව ඇඳගෙන ඉන්නවා මේ යාළුවව පිළිගන්න. දැන් ඉතින් මේ වෙලාවේදී තේරෙනවා සොලොන්ජ් තමයි මේ යාළුවව බොරුවක් කියලා ගෙදරට ගෙන්නගෙන තියන්නේ කියලා. ඉතින් යාළුවා මුලින්ම කැමති වෙන්නේ නැහැ කාර්ලොස්ට බොරුවක් කරන්න. කතාව මේ විදිහට යන අතරේ එකපාරටම මේ යාළුවට හිතා ගන්නවත් බැරි විදිහට සොලොන්ජ් යාගේ පියුරු පේන විදිහට ඇඳුම බාගෙට ගලවනවා. දැන් ඉතින් සොලොන්ජ් දකින මේ යාළුවට හිතා ගන්න බැරුව වෙනවා ඊළඟට මේ යාළුවා මොකද්ද කරන්න ඕනේ කියලා. ටික වෙලාවකින් සොලොන්ජ් මේ යාළුවවත් එක්කගෙන හොටෙල් රූම් එකකට යනවා. අන්තිමේ මේ දෙන්නා මේ හොටෙල් රූම් එකේදී කායිකව හැසිරෙනවා. දැන් මේ සිදුවීම සිද්ධ වුණාට පස්සේ කාර්ලොස්ගේ යාළුවා සොලොන්ජ්ට කියන්නේ එයාට දැනෙනවයි කියලා. එයා කාර්ලොස්ට ලොකු වැරද්දක් කරුවයි කියලා. මේ වෙලාවේදී සොලොන්ජ් කියන්නේ එයාට නම් එහෙම කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී සොලොන්ජ් කියන තවත් දෙයක් තමයි සොලොන්ජ් මේ යාළුවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ යාළුවා ගැන කිසිම හැඟීමක් සොලොන්ජ්ට නැහැ කියලා. දැන් ඉතින් මේකට මේ යාළුවට හොඳටම තරහ යනවා. මේ යාළුවා අහනවා මේ මනුස්සයාට සොලොන්ජ් කැමති නැත්නම් ඇයි ඇත්ත එක නිදාගත්තේ කියලා. මේ වෙලාවේදී සොලොන්ජ් කියන්නේ එයාට අවශ්‍ය නැහැ කියලා කාර්ලොස්ට වඩා මේ මනුස්සයාගේ වෙනසක් තියනවාද කියලා බලන්න. දැන් ඉතින් සොලොන්ජ් කියනවා මේ මනුස්සයාත් කාර්ලොස් වගේම කිසිම වැඩකට නැති මනුස්සයෙක් කියලා. ඉතින් මේකට මේ මනුස්සයාට ගොඩක් තරහ ගිහලා මෙතනින් නැගිටලා යන්න යනවා. ආයෙම දවසක් සොලොන්ජ් කඩේකට ගිහිල්ලා යට ඇඳුම් වගේක් අරගන්නවා. ඊට පස්සේ සොලොන්ජ් පාක් එකකට ගිහිල්ලා මේ පාක් එකේ තියෙන ගහක් යටට ගිහිල්ලා එයාගේ ඇඳුම් මාරු කරගෙන පාරයින්ට ගිහිල්ලා බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා. ටිකකින් බස් එකකුත් එනවා. මේ බස් එකේ ඩ්‍රයිවර් සහ කොන්දස්තර දකිනවා සොලොන්ජ් පාරයින් ඉන්නවයි කියලා. මේ හින්දා ඩ්‍රයිවර් බස් එක කැඩනවා වගේ පාරයින් බස් එක නවත්තලා මිනිස්සුන්ට කියනවා බස් එක කැඩුණා ඒ නිසා බස් එකෙන් බහින්න කියලා. දැන් ඉතින් මේගොල්ලෝ මේ වෙලාවේදී හැසිරෙන්නේ මේ බස් එක ගෑරේජ් එකට අරන් යන්න හදනවා වගේ. ඉතින් බස් එකෙන් මිනිස්සු බැස්සට පස්සේ බස් එකේ කොන්දස්තර සොලොන්ජ් විතරක් ඉක්මනින්ම බස් එකට නග ගන්නවා. දැන් මේක දකින මිනිස්සු ආයෙම දූගෙන යනවා බස් එකට නගින්න. ඉතින් බස් එකේ ඩ්‍රයිවර්යි කොන්දස්තරයි සොලොන්ජ්වත් දාගෙන ඉක්මනින්ම මේ බස් එක මෙතනින් අරගෙන ඉස්සරහට යනවා. මේ විදිහට සොලොන්ජ්වත් බස් එකට දාගෙන ටික දුරක් ගියාට පස්සේ බස් එකේ ඩ්‍රයිවර් බස් එක නවත්තලා කොන්දස්තරට කියනවා බස් එකේ ටයර් එක හුලං ගියාද කියලා බලන්න කියලා. දැන් ඉතින් බස් එකේ කොන්දස්තර හුලං ගිය ටයර් එක බලන්න බස් එකෙන් බැස්සට පස්සේ සොලොන්ජ්වත් දාගෙන බස් එකේ ඩ්‍රයිවර් තනියම බස් එක ඉස්සරහට අරගෙන යනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා බස් එකේ ඩ්‍රයිවර් බස් එක කැලෑබද ප්‍රදේශයක නවත්තලා සොලොන්ජ්ව කැලේට අරගෙන ගිහිල්ලා සොලොන්ජ් එක්ක කායිකව හැසිරෙනවා. ඉතින් මේ දවසේ හොඳටම මහන්සි වෙලා ගෙදර එන සොලොන්ජ් එදා හවස කාර්ලොස් ළඟින්ම ඇවිල්ලා නිදා ගන්නවා. හැබැයි ඉතින් සොලොන්ජ් කාර්ලොස් දිහා හැරලවත් බලන්නේ නැහැ. දවසක් ඇලෙක්සැන්ඩර් එනවා සොලොන්ජ්ව හම්බ වෙන්න. මේ වෙලාවේදී ඇලෙක්සැන්ඩර් සොලොන්ජ්ට කියනවා හැමදාමත් ඇලෙක්සැන්ඩර්ට ඕන වුණා කියලා සොලොන්ජ් වගේ හොඳ දුවෙකුව. හැබැයි ඉතින් ඇලෙක්සැන්ඩර් මේ මොන දේවල් කිව්වත් මේ වෙලාවේදී සොලොන්ජ් හැසිරෙන්නේ හරිම කාමුක විදිහට තමයි ඇලෙක්සැන්ඩර් එක්කලා. මේ වෙලාවේදී ඇලෙක්සැන්ඩර් ඉක්මනින් නැගිටලා පැත්තකටනවා. ඉතින් සොලොන්ජ් ආයෙම ඇලෙක්සැන්ඩර් ළඟට එනවා. මේ වෙලාවේ සොලොන්ජ් ඇලෙක්සැන්ඩර්ට කියනවා සොලොන්ජ්ගේ යාළුවෙක් කිව්වයි කියලා ඇලෙක්සැන්ඩර් දක්ෂයෙක් කියලා ඇඳුඩදී කාර්ලොස්ට වඩා. ඉතින් ඇලෙක්සැන්ඩර් මේ වෙලාවේදී කියන්නේ දැන් ඇලෙක්සැන්ඩර් වයස්ක මිනිස්සෙක් කියලා. කොහොම හරි සොලොන්ජ් මේ කියන දේවල් අහන්නේ නැහැ. ඇලෙක්සැන්ඩර්වත් එක්කගෙන යනවා හොටෙල් රූම් එකකට. එමෙතනදී සොලොන්ජ්ගේ හැසිරීම ගැන ඇලෙක්සැන්ඩර් හොඳටම දොස් කියනවා සොලොන්ජ්ට. මේ වෙලාවේදී සොලොන්ජ් ඇලෙක්සැන්ඩර්ට පහර දීලා කියන්නේ තමන්ගේ පුතාගේ බිරිඳට අත තියනවත් හයියක් නැති මිනිහෙක් කියලා ඇලෙක්සැන්ඩර්. මේ විදිහට සොලොන්ජ් ඇලෙක්සැන්ඩර්ව සොලොන්ජ්ගේ වහල් කරගන්නවා. අන්තිමට සොලොන්ජ් හිතන විදිහට එයාගේ ආශාවන් සොලොන්ජ් ඇලෙක්සැන්ඩර්ගෙන් ඉෂ්ට කරගන්නවා. මේ සිතුවින් පස්සේ දවසක් ආයෙම සොලොන්ජ් බස් එකකට නගිනවා. මේ වෙලාවේදී වැදගත් වෙනමක් තියෙන වයසක මිනිහෙක් බස් එකට නගිනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ සොලොන්ජ් මේ මිනිහයවත් මායන් දාලා අල්ල ගන්නවා. සොලොන්ජ් මේ මිනිහයවත් එක්කගෙන යනවා කනත්තකට. අන්තිමේදී කනත්තේ සොහනක් උඩම මේ දෙන කායිකව හැසිරෙනවා. මෙහෙම කාලය ගත වෙලා දවසක් සොලොන්ජ් නිදාගෙන ඉඳි සොලොන්ජ් දකිනවා හීනයක්. මේ හීනේදී සොලොන්ජ් දකින්නේ බස් ගොඩක් නවත්තලා තියෙන තැනක සොලොන්ජ් දුවගෙන ගිහිල්ලා සොලොන්ජ් කෑ ගහනවා යට පහර දෙන්න කියලා. දැන් මේ සද්දෙට කාර්ලොස්ට ඇහැරෙනවා. අන්තිමේදී කාර්ලොස් සොලොන්ජ්ට පහර දීලා සොලොන්ජ්ව ඇහැරවනවා. දැන් පහුදා උදේ මේ දින කලින් දවසේ රෑ මේ දැකපු හීනේ සම්බන්ධව කතා කරනවා. මේ වෙලාවේදී කාර්ලොස් සොලොන්ජ්ට චෝදනා කරනවා සොලොන්ජ්ට කාර්ලොස්ගේ යාළුවත් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවායි කියලා. ඉතින් සොලොන්ජ් මේක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ හින්දා කාර්ලොස් පිස්තෝලයක් අරගෙන ඇවිල්ලා කියන්නේ එක්ක සොලොන්ජ්ට ඇත්ත කියන්නේ එහෙමත් නැත්නම් කාර්ලොස් ගිහලා කාර්ලොස්ගේ යාළුවව ඉවරයක් කරනවායි කියලා. ඉතින් මේ වෙලාවේදී සොලොන්ජ් ඇත්තම කියන්න පටන් ගන්නවා. සොලොන්ජ් කියන්නේ දවසක් සොලොන්ජ් කාර් එක කරලා බස් එකට නැග වෙලාවේ එයා දැක්කයි කියලා තරුණ මිනිහෙකුව. ඇත්තටම මේ මිනිහයා කාර්ලොස්ගේ සේවකයෙක්. ඉතින් මේ මිනිහයා සොලොන්ජ් අඳුනගෙන තියනවා මෙයා කාර්ලොස්ගේ බිරිඳ කියලා. දැන් ඉතින් මේ මිනිහයා සොලොන්ජ් එක කතාවට ආවයින් පස්සේ සොලොන්ජ් මේ මිනිහයාව පොළඹවගෙන මේ මිනිහයාව කැලේකට අරගෙන ගිහිල්ලා කැමති විදිහට මේ මිනිහයාලව සොලොන්ජ් සතුටු කරවගෙන තියෙනවා. ඉතින් සොලොන්ජ් කියන විදිහට මෙතනින් පස්සේ සොලොන්ජ් නමක් ගමක් නැති මිනිස්සු ගොඩක් එක්ක මේ විදිහට එයාගේ ආශාවන් ඉෂ්ට කරගෙන තියෙනවා. දැන් මේ කතාව කිව්වෙන් පස්සේ කාර්ලොස් දැනගන්නවා කාර්ලොස් එයාගේ යාළුවව ඝාතනය කරාට වැඩක් නැහැ.
නැහැ. ඒ වගේ මිනිස්සු ගොඩක් එක්ක සොලොන්ජ් කායිකව හැසිරලා තියෙනවායි කියලා. මේ හින්දා කාර්ලොස් ගොඩක් දුක් වෙනවා. කාර්ලොස් යාගේ කාමරයට ගිහිල්ලා හොඳ ඇඳුමකුත් ඇඳගෙන කරුවලෙම ඇඳේ නිදා ගන්නවා. ටික වෙලාවකින් මෙතෙන්ට එනවා සොලොන්ජ්. සොලොන්ජ් එද්දි කාර්ලොස් කියන්නේ කාර්ලොස් මිය ගියා කියලා හිතාගන්න කියලා සොලොන්ජ්ට. කොහොම හරි ඉතින් මෙතනින් පස්සේ සොලොන්ජ් ආයෙමත් එයාගේ පුරුද්ද අතහරින්න කැමති වෙන්නේ නැහැ. එයා බස් එකට නැගලා රෑන්ඩම් මිනිස්සුකෝ තෝරාගෙන ඒ මිනිස්සයාගෙන් එයාගේ ආශාවන් ඉෂ්ට කරගන්න එක පුරුද්දක් කරගෙන තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ තේරෙනවා මේ හැම දෙයක්ම සොලොන්ජ්යාගේ මනෝවෛද්‍යරයාට කියන ගමන් තමයි ඉන්නේ කියලා. සොලොන්ජ් කියනවා එයාට තේරෙන්නේ නැහැ කියලා එයාගේ මේ අමුතු හැඟීම ගැන. ඒ විතරක් නෙමෙයි සොලොන්ජ් කියනවා එයා කාර්ලොස්ට ගොඩක් ආදරෙයි කියලා. හැබැයි ඉතින් සොලොන්ජ් කියනවා එයාට තේරෙන්නේ නැහැ කියලා. ඇයි එයා කාර්ලොස්ට මෙච්චර ආදරේ වෙලත් මේ වගේ හැසිරෙන්නේ කියලා. මේ වෙලාවේ සොලොන්ජ් කෑ ගහනවා සොලොන්ජ් රිද්දන්න කියලා. සොලොන්ජ් මේ මනෝවෛද්‍යවරයාටත් කියනවා සොලොන්ජ් රිද්දවන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මනෝවෛද්‍යවරයා තේරුම් ගන්නවා ඇත්තටම සොලොන්ජ්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ වෙලාවේදී මනෝවෛද්‍යවරයා කියනවා ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ සොලොන්ජ් නෙමෙයි කාර්ලොස්ට කියලා. ඉතින් ඇත්තටම ගායිස් සොලොන්ජ්ගේ මේ වගේ මානසික තත්ත්වයක් වර්ධනය වෙලා තියෙන්නේ පළවෙනි මංගල රාත්‍රියේ දවසේදී කාර්ලොස් සොලොන්ජ්ව දූෂණය කරපු එකෙන් පස්සේ. ඉතින් මේ වෛද්‍යවරයා කියන විදිහට ඒ සිදුවීමෙන් පස්සේ තමයි සොලොන්ජ්ගේ මේ වගේ මානසික විකෘතිතාවයක් වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී සොලොන්ජ් හයියෙන් කෑ ගහනවා එයාට කරදර කරන්න කියලා. හැබැයි මේ මනෝවෛද්‍යවරයා එච්චරම මේ දේ ගණන් ගන්නේ නැහැ. කොහොම හරි මෙතනින් පස්සේ අපිට පේනවා සොලොන්ජ් එයාගේ මේ පුරුදු දිගටම කරගෙන යනවායි කියලා. එයා හැමදාමත් බස් එකට නැගලා අඳුරන්නේ නැති මිනිස්සෙකු තෝරාගෙන එයාගේ ලිංගික ආශාවන් ඉෂ්ට කරගන්නවා. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ගායිස් ඉතින් අද ගෙනාවේ ටිකක් අමුතුම විදිහේ කතාවක් තියෙන මූවි එකක්. ඔයාලා මේ මූවි එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ වගේ මූවිස් දිගටම නරඹන්න පුළුවන් සිනි රිවිව් YouTube channel එක subscribe කරලා ඒ වගේම ඊට හැපෙන තියෙන bell icon එක click කරලා notification on කරගත්තා. ඉතින් එහෙනම් ආයෙම මූවි රිවිව් එකකින් හම්බෙනකම් අදට වීඩියෝ එක නවත්තනවා.